සන්දිල් ෆ්‍රේම්ස් අපේ YouTube වලට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා කියනවද? සන්දිල් ෆ්‍රේම්ස් අපේ YouTube වලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපිත් එක්ක එකතු වෙන්න. අද ටිකක් වෙන විදි වීඩියෝ එකක් තමයි අපි කරන්න යන්නේ. කොහොම වුණත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද මෙයාගේ පර්ස් එකෙන් ලොකු ගාණක් ගැලවෙන්න යන්නේ. ඔයාට මොකක්ද කියන්න දෙන්නේ? හරිම සතුටුයිද? අද අපි ඇවිල්ලා ඉන්නේ ජපානයේ ප්‍රසිද්ධ ස්ටෝර් එකකට. මේකට කියන්නේ දොංගිය කියලා. මේ දොංගියේ ඇත්තටම ගොඩාක් ලොකු රේන්ජ් එකක බඩු ගන්න පුළුවන්. ඉතින් මේකේ එළවලු පළතුරු, කෑම බීම, මස් මාළු, ලිකර්, ස්කින් කෙයා, හෙයා කෙයා, මේකප්, ටොයිස්, ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්, ස්පෝර්ට්ස් ඉක්විප්මන්ට්, ඊට පස්සේ ඇඳුම්, සපත්තු, බෑග්ස්, බ්‍රෑන්ඩඩ් අයිටම්ස්, ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම එකම තැනකින් ගන්න තියෙන තැනක් තමයි මේක. ඉතින් අපි ආවාද ගෙදරට උමනා කරන පුංචි බඩු වගේක් ගන්න. ඒත් එක්කම ඔයාලටත් පෙන්වන්න ඕනි කියලා හිතුණා. මෙතන තියෙන ලස්සන කියුට් දේවල් ටිකක් ඔයාලත් ආස වෙයි කියලා හිතලා. එහෙනම් දිගටම අපේ වීඩියෝ එක ඉවර වෙනකල් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒත් එක්කම බලන්න අපි අද පෙන්වන දේවල් වලින් ඔයාලා ආස කරන දේවල් උත් මෙතන තියද කියලා. මෙහි තියෙන shopping mall වල තියෙන මේ ඒ කියන්නේ හොඳ දෙයක් තමයි ටෙස්ටර් තියෙනවා හැම බඩුවකම. අපිට අරගෙන බලන්න පුළුවන්. අපි තියෙන විදිහට ක්වොලිටි තියනවාද කියලා බලලා තමයි ගන්න පුළුවන්. මේ තේනවා මේ වගේ හැම ටෙස්ටර් වල පාවිච්චි කරලා ඒවා නෑ ගලවෙන කීයද දන්නේ නැහැ. මේ වගේ තියෙන පොඩි අවුලක් තමයි දැන් මෙහි ගොඩක් සුදුවම තියෙන කට්ටියනේ ඉන්නේ. එතකොට දැන් අපි වගේ බ්‍රවුන් කලර් ස්කින් එක තියෙන අයට පොඩ්ඩක් හොයාගන්න අමාරුයි මේ ෆවුන්ඩේෂන් එක. මේ අපේ පාටට ළඟින් යන පාටවල් තියෙනවා. tan color එහෙම තියෙනවා දැන්. nails එහෙම ලස්සන nails තියෙනවා. ඒකේ ගණන් වලට nail polish එකක් තෝරගන්න පුළුවන් මෙතන. දැන් එක්කෙනෙක්ට මෙතනින් යනකම් මේ පුදුම හදිස්සියක් තියෙන්නේ. යන්නද කියලා අහනවා. පොඩ්ඩක් ඉන්න. මම අර පැත්තට ගිහින් නෑ ඉන්න විතර.
පොඩ්ඩක් ඉන්න තාම ඉවර නෑ අර පර්ෆියුම් පැත්තට යන්න පොඩ්ඩක්. දැක්කනේ ඉතින් මේකප් බඩු තෝරන්න ගිහිල්ලා පැය භාගයක්වත් ගියේ නෑ. එක්කෙනෙක්ට වැඩේ එතනින් එපා වෙලා. ඉතින් shopping කරන්න ගියාම ඔයාගේ පාර්ට්නරුත් මේ වගේද? මේකට මොකක් හරි සොලියුෂන් එකක් තියනවද? තියනවා නම් ඒකත් අපිට කියාගෙන යන්න අමතක කරන්න නම් එපා. ලංකාවේ ජනප්‍රිය වුණා TikTok එකේ එහෙම මේ කාරියානා ග්‍රැන්ඩ් එකේ cloud එක. හරිද? හිතලා ගන්න පොඩ්ඩක්. ඔව් මේක සෑහෙන ජනප්‍රිය වුණා මාර සුවඳයි කියලා. වෙන හයිප් එකක් ගියා. වැනිලා සුවඳක් එන්නේ. එක්කෙනෙක් තුවක්කුවක් ගන්නවා. හොරා පොලිස් එල්ලම් කරන්නද? ඒකෙක් ඉන්න උන් විවරයක් තෝරා ගන්න. කාවද? මේ පැත්තට වෙන්න. හයි.
ඔන්න ඉතින් බ්‍රෑන්ඩඩ් බඩු තිබුණු ස්ටෝල් එක බලලා ඉවර වෙලා මං ගියා තවත් ලස්සන තැනකට. මෙතනට අපේ ගෑනු ළමයි විශේෂයෙන්ම ගොඩාක් ආස වෙනවා කියලා හිතලා තමයි මං ගියේ. ඉතින් බලන්නකො මෙතන තියෙන්නේ මොනවද කියලා. එක එක පාට ලස්සන ඩිසයින් තියෙන ක්‍රොක්ස් තියෙනවා. ඒ වගේම තමයි ඉන්ඩෝර් ස්ලිපර්ස් තියෙනවා. බලන්නකො ලස්සන කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ඉතින් බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මේ වගේ ඔයා ආස උනේ මොන පෙයා එකටද කියලා. ලස්සන දෙයක් දැක්කාම ඒක හොඳට බලන එක ගෑනු ළමයි වෙච්ච අපේ පුරුද්දනේ. ඉතින් මෙච්චර ලස්සන ෂූ කලෙක්ෂන් එකක් තියෙති ඒක බලන්නේ නැතුව බැහැනේ. ඉතින් ඔන්න මේ ෂූ කලෙක්ෂන් එක අතරේ අතරමං වෙලා ඉඳලා අනිත් පැත්ත බලපු ටිකට හස්බන්ඩ් විසින් වෙලා. ඉතින් ඔන්න මේක බැලිල්ල පැත්තකින් තියලා මම ගියා හස්බන්ඩ්ව හොයාගෙන. ඉතින් ඔන්න යනකොට එයා සැපට ඉඳගෙන මොකද කරන්න කියලා බලන්නකෝ. ලොකු මොකද කරන්නේ? යන්න අර පැත්තට. මහා සංගීතඥ ඔන්න ඉතින් අන්තිමට අපි මෙතන ගේම්ස් තියෙන ඒරියා එකට ගියා සෙල්ලම් කරන්න කියලා හිතාගෙන. මෙතන ක්ලෝ මැෂින් වගේම කාසි දාලා සෙල්ලම් කරන්න පුළුවන් විදිහේ තවත් ගේම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන තියෙන ක්ලෝ මැෂින් වලින් සොෆ්ට් ටොයිස් විතරක් නෙවෙයි දිනා ගන්න පුළුවන්. මෙතන තියෙනවා එක එක විදිහේ චිප්ස්, එක එක විදිහේ ස්නැක්ස්, සොෆ්ට් ටොයිස් වගේම නෝමල් ටොයිස්, ඒ වගේම තමයි පොඩි පවුච්, කී ටැග්ස්, එයා ක්ලිප්ස් වගේ දේවලුත් මෙතන තියෙන ක්ලෝ මැෂින් වලින් ගන්න පුළුවන්. ඉතින් මෙතන තිබුණු ක්ලෝ මැෂින් වලින් කීපයක් අපි ඔයාලට පෙන්වන්න වීඩියෝ කරගත්තා. ඉතින් ඒකත් බලන්නකෝ. එකක් ගන්න ක්ලෝ මැෂින් එකෙන් සෙල්ලම් කරන්න හදන්නේ. යෙන් 100ක් දැම්මොත් එහෙම එකපාරක් සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ යෙන් 500ක් දැම්මොත් එහෙම 6 පාරක් සෙල්ලම් කරන්න පුළුවන්. අපිට ලක් එක try කරන්න යන්නේ.
මෙන්න මේක ගන්න. Fraud. වැටෙනවා මගට. මුලින් අතාරින් තව ටිකක් ඈතට ගියා. අපි ස්කෑම් එකක් කියලා දැන දැනත් හැමදාම අහු වෙනවා මේවට. තව ගේම්ස් තියෙනවා මෙතන. දැන් අපි අපිට උමනා කරන බඩු ටික අරගෙන එළියට ආවා. ඉතින් හිතුවට වඩා ගොඩාක් හවස් වෙලා තිබුණේ. වෙලා ගිහින් තිබුණා ගොඩක්. ඉතින් එළියට එද්දී හරියටම අපිට බලන්න පුළුවන් වුණා මෙන්න මේ වගේ ලස්සන සන්සෙට් එකක්. ඉතින් පොඩ්ඩක් වෙලා එතන ඉඳගෙන ඒකත් බලලා ඊට පස්සේ අපි එන්න හදනකොට බලන්නකෝ අනිත් පැත්තෙන් තියෙන්නේ මොකක්ද කියලා. ඔයාලා දන්නවද මේ කන්ද මොකක්ද කියලා? මේ තමයි ජපානයේ උසම කන්ද ෆුජි කන්ද. ඉතින් ෆුජි කන්දත් ලස්සනට පේන නිසා මේකත් ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් මෙන්න මේ ලස්සන සන්සෙට් එකත් බලාගෙන අපි එතනින් එන්න පිටත් වුණා. දවල්ට ඒ වෙනකොට අපි කාලා හිටියෙත් නැති නිසා කෑම කන්නත් ඕනේ කියලා අපි කෑම කඩේකට ගිහිල්ලා එතනින් කාලා තමයි ගෙදර යන්න පිටත් උනේ. අද දවසට අපේ YouTube වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි හදන්නේ. අපේ වීඩියෝ එකට ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. Thank you very much. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක ලස්සනයි නම් ඔයා අපේ වීඩියෝ එකට like එකක්, comment එකක්, share එකක් දාන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අද දවසට අපි ගිහින් එන්න ඊළඟ සතියේ ලස්සන vlog එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ගිහින් එන්න. ජය වේවා. ජය වේවා.